නිමාලේ ඔයා මෙයාව අඳුර ගන්නකෝ. මේ ඉන්නේ මගේ දෙවෙනි බිරිඳ චන්දි. දෙවෙනි බිරිඳ? ඔයා ආයේ බැන්දද නිපුණ? බැන්දේ නෑ නිමාලේ. ඒ වුණාට චන්දි තමයි මගේ ළමගේ අම්ම වෙන්න යන්නේ. චන්දි ඉස්සරහට අපිත් එක්ක ඉඳීවි. මේ ඇත්තද කියන්නේ? මං ඇත්ත තමයි කිව්වේ. චන්දි ඉස්සරහට අපිත් එක්ක ඉන්නවා. මට කිසි ප්‍රශ්නයක් නෑ. මොකා? නිමාලේ ඔය ඇත්තද කියන්නේ? ඒ කියන්නේ චන්දි ආවපේක ඔයාට කිසිම ප්‍රශ්නයක් නෑ. බබා. ඔව් ඔයා ඕන තරම් සතුටු වෙන්න. මට කිසි ප්‍රශ්නයක් නෑ. එහෙනම් හොඳයි නිමාලේ. මං හිතුවා ඔයා මෙතන රණ්ඩු කරලා මාත් එක්ක තරහරා විකාරයක් වෙයි කියලා. ඒක නෙවෙයි නිපුණ. ඔයා මට කියන්නකෝ මේ මම ඉඳිද්දි ඔයායි මෙයාව තෝරගත්තේ කියලා. සිම්පල් නේ නිමාලේ. ඔයාගෙන් ලැබෙන්නේ නැති සතුට මට චන්දිගෙන් ලැබෙන නිසානේ. හරි එහෙනම් මටත් ඉන්න වෙක්කෙනෙක් ඔයාට අඳුන්වලා දෙන්න. නිමේෂ් එන්නකෝ පොඩ්ඩක්. කවුද මෙයා? මේ ඉන්නේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් නිමේෂ්. මොන විකාරයක්ද මේ කියන්නේ? විකාරයක් නෙවෙයි. මම කියන්නේ ඇත්ත. මට නිමේෂ් එක්ක ඉඳිද්දි ලැබෙන සතුට වෙන කාගෙන්වත් ලැබෙන්නේ නැහැ. නිමාලි මේ ඔයා විහිළු කරන්න එපා. එතකොට ඔයත් විහිළුවක්ද කරන්නේ නිපුණ? නෑ මම මේ වාට කිව්වේ ඇත්ත. ඉතින් මං කියන්නෙත් විහිළුවක් නෙවෙයි. මං කියන්නෙත් ඇත්ත. ඒක නෙවෙයි නිපුණ. ඔයා කලින් කිව්ව විදියට මෙයා ඉන්නෙත් අපේ ගෙදරද? ඕ. හරි එහෙනම් නිමේෂුත් අද ඉඳන් අපිත් එක්ක එකට ජීවත් වෙන්නේ. අපි 4 දෙනාම එකට ජීවත් වෙමු. එන්න යන්න. යමු. අපි ඇතුළට යමු. මේ චුට්ටක් ඉන්න. නිමාලි. එතකොට මේ මිනිහයාත් මේ මගේ ගෙදරේ ජීවත් වෙන්න යන්නේ? ඔයාගේ ගෙදර නෙවෙයි. අපේ ගෙදර. අපේ ගෙදර නෑ නිමාලි ඔයාට වැරදිලා. මේක මගේ ගෙදර. ඒ වගේම ඔයා මේක හොඳට මතක තියාගන්න. මෙයාට මගේ ගෙදර ඉන්න බෑ. හරිද? ඒ වගේම නිමාලි ඔයා මට කියන්න ඔයා මාව මැරිකල් ඉඳිද්දිත් ඔයා කොහොමද මේ වෙන මිනිහෙක් එක්ක ඉන්නේ? හරියට ඔයා වගේ නිපුණ. ඊට වඩා ඔයත් දැන් ඒකනේ කරන්නේ. නිමාලි මම පිරිමියෙක්. මේක අනිත් එක මගේ ගෙදර. මට පුළුවන් මගේ ගෙදර ඕන කෙනෙක් තියාගන්න. ඇයි? ගෑනුවාට පිරිමියාට කියලා වෙනම නීති තියෙන්නේ? ඕ. නෑ නීති හැමෝටම සමානයි. ඔයාට ඒ දේ කරන්න පුළුවන් නම් මේ මටත් ඒ දේ කරන්න පුළුවන්. අයියෝ හිටගෙන ඉන්න ඇතුළට. එන්න මම මගේගේ පෙන්නන්න ඔයාට. එන්න. මේ නිමාලි ඔයා මට මුලින්ම කියන්න ඔයා කොහොමද මට බොරු කරේ? හරියට නිපුණ ඔයා මේ මට බොරු කරා වගේ. ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ප්‍රෙග්නන්ට්. සමහර විට මමත් තව මාස දෙක නිමාලි කට වහගන්නෝ. මෙතන විකාර කියවන්න එපා. හරිද? අදින් පස්සේ තමුසෙට මෙයත් එක්ක කතා කරන්න බෑ. ඔයාට මෙයත් එක්ක ඉන්නත් බෑ. ඇයි මට මෙයත් එක්ක කතා කරන්න බැරි? මොකද මං වාගේ හස්බන්ඩ් ඔයා මං කියන දේ අහන්න ඕන. අනිත් එක නිමාලි ඔයා මං කියන දේ කරන්න පුරුදු වෙන්න. හරිද? හරි එහෙනම් නිපුණ ඔයා මෙයාව අතාරින්න. එතකොට මම මෙයාව අතාරින්න. මං කොහොමද නිමාලි මෙයා අතාරින්නේ? චන්දි මගේ ළමයාගේ අම්ම වෙන්න යන්නේ. ඉතින් ඔයාට එයාව අතාරින්න බැරි නම් මමත් මෙයාව අතාරින්නේ නැහැ. අනේ බබා මේ දෙන්නව අතාරින්නකෝ. ඔයා යන් අපේ ගෙදර. අපේ ගෙදර ගිහලා අපි ජීවත් වෙමු. මේ දෙන්නට මෙහෙට වෙලා තනියම ඉන්න ගියමු. යා. මේ නිමාලි ඔයා කොහොමද එහෙම යන්නේ? යන්නේද? පිරිමි ඔහෙලා කරන්න තියෙන ඔක්කොම නරක වැඩ ටික කළා තමුසෙල ගෑනු අපෙන් පත්තිනි වගේ ගෑනු බලාපොරොත්තු වෙන්න එපා. හරිද? අපි යමු. යමු නිමේෂ්. නිමාලි නිපුණ මේ ඔයා මෙතන මේ පෞද්ගලික ප්‍රශ්න ඔක්කොම විසඳනකම් මම මෙතන හිටගෙන ඉන්න ඕනේද? තේරෙන්නේ නැද්ද ඔයාලට මගේ තත්ත්වය? මම යනවා අපේ අම්මලාගේ ගෙදර. චන්දි බබා චන්දි